සුන්දර ස්ථානයකට. අද වෙම්බනාඩ් වැව ආශ්‍රිත සුන්දර දසුන් ටිකක් ඔබට ඉදිරිපත් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම කේරළ ප්‍රාන්තයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචින් නගරයේ ආශ්‍රිතව තියෙන වෙම්බනාඩ් වැව කියලා කියන්නේ කේරළයේ ආත්මය විදිහට තමයි කේරළයේ ජනතාව හඳුන්වන්නේ. The Soul of Kerala කියන නමින් එය හඳුන්වන්නේ අන්වර්ථ නාමය දීලා තියෙන්නේ මුළු කේරළයේම රැකෙන්නේ සහ කේරළයේ සංස්කෘතියේ ප්‍රධාන කොටසක් නියෝජනය කරනවා මේ වෙම්බනාඩ් වැව. මේ වැව වර්ග කිලෝමීටර් 2033ක පරාසයක විහිදලා තියෙනවා. ඒ වගේම දිගම වැවක් විදිහට, ඒ කියන්නේ දිග ඉතා විශාල දිගට පැතිරිලා තියෙනවා. කිලෝමීටර් 96ක් දක්වා දීර්ඝව පැතිරිලා තියෙන වැවක්. ඉතින් මේ වැව ආශ්‍රිතව කොචින් නගරයේ තියෙන දසුන් ටිකක් තමයි ඔබ මේ දකින්නේ. පැරණි ගොඩනැගිලි. විශේෂයෙන් මේ සංචාරයේදී අපිට පුළුවන් වෙනවා මේ නගරය ආශ්‍රිතව තියෙන සුවිශාල ගොඩනැගිලි සමූහය අත්දැක ගන්න. ඒ අතරේ අපිට දකින්න පුළුවන් මස් උන්නලන පුජ්‍යලිනුත් ඉන්නවා. දැන් මේ වැවේ තියෙන තව එක විශේෂත්වයක් තමයි දැන් ලංකාවේවත් එක්ක අපි සංසන්දනය කරමින් හිටද්දී විශාල ගොඩනැගිලි කොයිතරම් ප්‍රමාණයක් මේ නගරේ පුරා තිබුණත් ඒ ගොඩනැගිලි වලින් බැහැර කරන අපද්‍රව්‍ය මල පද්ධති, මලාපෝහන පද්ධති වගේ දේවල් වැවට බැහැර කිරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒව නීතියෙන්ුත් තහනම් කරලා තියෙනවා. ඒ වගේම ජනතාවත් ඒ පරිසරය ආරක්ෂා කිරීම සඳහා කැප වෙලා ඉන්න බවක් අපි දකිනවා. ඒ නිසා මේ වැවත් එක්ක ඒගොල්ලන්ගේ සංචාරක ව්‍යාපාරය දැඩිව බැඳිලා තියෙන ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ මේ වෙම්බනාඩ් වැවේ ඉවුරු ආරක්ෂා කරන කඩුලාන ශාක පද්ධතිය. ලංකාවේ අපිට මේව හුරුයි. ඒ වගේම මාදුගම ගංගා ආශ්‍රිතව විශේෂයෙන්ම අපි මේ කඩුලාන ශාකය දකිනවා. මේ දසුන් වලින් මේ නගරයේ සුන්දරත්වය මම හිතන්නේ ඔබට මොනවට පැහැදිලි වෙනවා. ඈත තියෙන අති දැවැන්ත ගොඩනැගිලි. දැන් මේ කොළ පාටට ගඟේ නැත්නම් මේ වැවේ දකින්නේ වැව් පාසි. මම හිතන්නේ ඊයේ පෙරේදා වර්ෂාවක් වැහැලා ඒ පාසි ගලවගෙන ආකාරයක් තමයි දකින්නේ. කොචින් නගරයේ ආශ්‍රිතව තියෙන මේ වෙම්බනාඩ් වැවේ ඉඳගෙන අංශක 360 කෝණයකින් ඔබට මේ පරිසරයේ තියෙන සෞන්දර්යය ඉදිරිපත් කරන්න අපි දැන් සූදානම් වෙන්නේ. ඔබට පේනවා මම හිතන්නේ ඒක විශාල පරිසරයක් පුරා විහිදලා තියෙන ආකාරයෙන් මේ වැව.